ගෙදර සාලෙ මැද තිබුණ පුංචි මේසෙ උඩ තිබුණ මල් පෝච්චිය පොළවේ හැපෙන සද්දෙට මම එකපාරටම ගැස්සිලා ගියා. මල්ෂක්ක මන් දිහා බලාගෙන හිටියේ හරියට මාව අමු අමුවේ කන්න වගේ. එයාගේ ඇස් දෙක රතු වෙලා කටකොනකින් සරදම් හිනාවක් ආවා. උඹත් අම්මා වගේම තමයි. ඒ ගිය පාරෙම තමයි උඹත් යන්නේ. උඹේ අම්මට තිබුණ ලෙඩේම තමයි උඹටත් තියෙන්නේ සෙනොලි. අක්කා මූණට මෙහෙම කියද්දි මට දැනුනේ මගේ පපුව පළලා කවුරු හරි ලුණු දානවා වගේ. අම්මා මැරුණ දවසේ ඉඳලා මට මේ ගෙදරින් ලැබුණේ නින්දා විතරයි. අක්කා මට සලකන්නේ හරියට මම කවුරු හරි පාරෙන් අහුලගත්ත කුණු ගොඩක් වගේ. මම බිම බලාගෙන ඉන්න උත්සාහ කළා. ඒත් මගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටුණා. අක්කේ ඇයි මට ඔහොම කියන්නේ? මම මොකක්ද කළේ? මම වෙවුලන හඬින් ඇහුවා. මොකක්ද කළේ? උඹ හිතුවද මම දන්නේ නෑ කියලා? අර අහවලා එක්ක රවුම් ගහනවා මම දැක්කේ නෑ කියලාද? උඹේ අම්මත් ඔහොම තමයි. තාත්තා නැති වුණාට පස්සේ එක එකාට කියලා හුලතැල්ලුනේ. අන්තිමට ඒක ඇනිට වුණ තේම තමයි තොටත් එන්නේ. දන්නවනේ අම්මා මැරුණේ මොන ලෙඩෙන්ද කියලා. මට තවත් ඉවසන්න බැරි වුණා. මම අක්කා ඉස්සරහට ගිහින් කෙලින් ඇස් දෙක දිහා බැලුවා. ඒපන් මගේ මහේකී උඹේ අම්මනේ. එතකොට උඹත් කරන්නේ එක එකාට රෙද්ද උස්සන එකද? උඹට මාව විතරක් පේන්නේ කොහමද? අක්කට කට උතර නැති වුණා. එයාගේ මූණ රතු වුණා. එයා මගේ කම්මුලට හයියෙන් පාරක් ගැහුවා. මම ආයෙ මොකුත් කිව්වේ නෑ. මම කෙලින්ම ගියේ කාමරයට. ඕලෙවල් විභාගෙට තව තියෙන්නේ සති කීපයයි. ඒත් මට මේ නිරේ තවත් ඉන්න බෑ කියලා හිතුණා. මම අක්කගේ පර්ස් එකේ රුපියල් 1000ක් හොරකම් කරලා අතට හවුණු ඇඳුම් කෑලි දෙකක් බෑග් එකකට දාගත්තා. පාරට පහිනකොට රෑ වෙලා මම කෙලින්ම කොළඹ බස් එකකට නැංගා. බස් එකේ කොන්දොස්තර මල්ලි මන් දිහා බැලුවේ නිකන් අමුතු විදිහකට. නංගි ගාන කීයද අයියේ? කොහෙටද යන්නේ? කොළඹට. මම කිව්වා. මගේ කකුල් දෙකේ තිබුණේ ගෙවල් ගානේ ඇවිදලා මඩ වුණ සෙරප්පු දෙකක්. මම මේ දවස්වල හරිම අසරණයි. කොළඹට ආවට පස්සේ තමයි තේරුනේ මේ ලෝකේ කොයිතරම් බය හිතෙන තැනක්ද කියලා. කොටුවේ ස්ටේෂන් එකේ ඉස්සරහා මම දවස් දෙකක් බඩගින්න හිටියා. හැම මිනිස්සෙක්ම මන් දිහා බැලුවේ මාව කන්න වගේ. සමහර මිනිස්සු ඇවිත් නංගි අමුද කියලා අහනවා. මට ඒවට උත්තර දෙන්නවත් පණක් තිබුණේ නෑ. තුන්වෙනි දවසේ මම ඉති වයසක මිනිස්සෙක් මගේ ළඟට ආවා. නංගි උඹට රස්සාවක් ඕනේද? එයා ඇහුවේ හරිම කරුණාවන්ත විදියකට. ඒ තමයි සිරිසේන මාමා. මොකක්ද මාමේ රස්සාව? මට දැන් ගොඩක් බඩගිනි. මම ඇඬුම් බරව කිව්වා. උඹට පුළුවන්ද මේ පොදු වැසිකිළිය බලා ගන්න? සාලි ටික එකතු කරලා ඒක පිරිසිදුව තියාගන්න තියෙන්නේ. රෑට නිදා ගන්න තැනකුත් දෙන්න. මට ඒක මහා ලොකු සහනයක් වුණා. මම මේ රස්සාව පාරගත්තා. හැමෝම මට ටොයිලට් හොදන එකේ කියලා විහිළු කරද්දි මම ඒක තේවකාරියක් වගේ කළා. මට ඕනේ වුණේ කාටවත් අත නොපා ජීවත් වෙන්න. මිනිස්සු මන් දිහා බලාගෙන හිරිකිත හිනා දාද්දි මම මගේ පාඩුවේ වැඩ කළා. සති කීපයක් ගෙවිලා ගියා. දවසක් මම වැසිකිළිය පිරිසිදු කර කර ඉද්දි එකපාරටම හරිම ලස්සන ලොකු සල්ලිකාර පෙනුමක් තියෙන අක්කා කෙනෙක් දුවගෙන ආවා. එයා හිටියේ හොඳටම බය වෙලා. අනේ නංගි මාව පේරගන්න. මාව කොහේ හරි හංගන්න. අර මිනිස්සු මාව මරන්න එනවා. එයා මගේ අත් දෙකෙන් අල්ලගත්තා. මගේ පුංචි ඉදි මාරු කරන කාමරේට එයාව දාලා හැංගුවා. ටික වෙලාවකින් දරුණු පෙනුමක් තියෙන කොල්ලෝ දෙන්නෙක් ආවා. මෙහාට ගෑවුලම එක්කාවද? රතු පාට ඇඳුමක් ඇතගත්ත? මම කිසිම බයක් නැතුව උන් දෙන්නගේ මූණ බලලා කිව්වා. මෙහාට දවසට කී දෙනෙක් එනවද මහත්තයා? මට මතක නෑ. ඒ වගේ කවුරුත් ආවේ නෑ. පේනවනේ මෙතන තියෙන ජරාව. ඒ වගේ ලස්සනක් කළා මෙතනට එයිද? උන් දෙන්න පැන පැන ගියාට පස්සේ අර අක්කා එළියට ආවා. එයාගේ නම පියුමි. එයා මට පින් දුන්නා. නංගි ඔයාද මාව පේරගත්ත දෙවියෙක් වගේ. මම තනියම කොහොමද යන්නේ? මට මගේ මල්ලිට කෝල් එකක් ගන්න ඕනේ. පැය භාගයකට පස්සේ කළු පාට ලොකු වාහනයක්
ස්ටේෂන් එක ඉස්සරහා නතර කළා. ඒකෙන් බැස්සේ හරිම කඩවසම් තරුණයෙක්. පියුමි අක්කා තුවල ගිහින් එයාව පතා ගත්තා. රයන් මේ නංගි තමයි මාව පේරගත්තේ. රයන් මන් දිහා බැලුවේ හරිම අමුතු විදිහකට. එයාට මම මේ කරන රස්සාව ගැන පුදුම හිතුණා. නංගි ඔයායි මෙතන වැඩ කරන්නේ. ඔයා ඉගෙන ගන්න ඕනේ වයසේ ඉන්නේ. ඔයාට පුළුවන් ද අපේ ගෙදර එන්න? මුලින් මම අදිමදි කළා. ඒත් පියුමි අක්කා බල කළා. මම මේ මන්දිරයක් වගේ ගෙදරට ගියා. ඒ හිටපු හැමෝම මට සැලකුවේ පවුල කෙනෙක්ට වගේ. රයන් මට ඉගෙන ගන්න උදව් කළා. සෙනුරි ඔයාට තියෙන හරිම ලස්සන හිනාවක්. ඔයා ඇයි හැම වෙලේම දුකෙන් ඉන්නේ? දවසක් හවස රයන් මගෙන් ඇහුවා. මම පාරේ හිටපු කෙල්ලෙක් රයන්. මට බයයි ආයෙත් ඒ තැනට වැටේ කියලා. මම කිව්වා මම ඉන්නකම් ඔයාට එහෙම වෙන්න දෙන්නේ නෑ. මම ඔයාට ගොඩක් ආදරේ සෙනුරි. ඒ වචන ටික මගේ ජීවිතේ හපු ලස්සනම වචන ටික. මම රයන්ට ආදරේ කරන්න ගත්තා. ඒත් මගේ හිතේ කොනක තිබුණා මටත් ලොකු සල්ලිකාරියක් වෙන්න ඕනි කියන ආසාව. මට මාෂක්කා ඉස්සරහා ලොකුවට වැජබෙන්න ඕනි වුණා. ඔය අතරේ තමයි මට දිනේෂ්ව හම්බ වුණේ. දිනේෂ් කියන්නේ රයන් ළඟ ගෙදරට එන යන කෙනෙක්. එයා මට රහසින් කතා කළා. සෙනුනි ඔයා මේ රයන්ගේ සල්ලි වලින් ඉන්නේ නැතුව ඔයාගෙම කියලා සල්ලි හම්බ කරන්න ආස නැද්ද? මම ඔයාව ලස්සන තැනකට එක්ක යන්නම්. මම රයන්ටත් පියුමි අක්කටත් බොරු කියලා දිනේෂ් එක්ක නයිට් ක්ලබ් යන්න ගත්තා. එතන තිබුණ මත්වෙන ලෝකේ මට අලුත් වුණා. සල්ලි කියන්නේ කොයිතරම් වටින දෙයක්ද කියලා මට තේරුණා. මම ටික ටික ඒ වැරදි පාරට වැටුණා. සෙනුරි ඔයා අද රෑට මේ මහත්තයා එක්ක යන්න ඕනි. එයා ඔයාට ලක්ෂ 2ක් දෙයි. දිනේෂ් දවසක් කිව්වා. මම මුලින් බය වුණා. ඒ සල්ලි වලට තිබුණ පෙරේතකම නිසා මම ඒකට එකග වුණා. රයන් මාව හොයනකොට මම හිටියේ එක එක මිනිස්සුන්ගේ ඇඳන් උඩ. මට මාෂක්කා කිව්ව කතාව මතක් වුණා. අම්මා වගේම තමයි. මම හිතුවේ මම අම්මට වඩා දක්ෂයි කියලා. මම සල්ලි හෙව්වා. මාස කිහිපයකට පස්සේ මගේ ඇඟට මාර විදියට අමාරු වෙන්න ගත්තා. මට කන්න බැරි වුණා. නිතරම ක්ලාන්තය හැදුනා. රයන් මේ දේවල් දැනගත්තා. සෙනුරි ඔයා කොහෙද යන්නේ රැට? ඔයා මාව රවට්ටනවද? ඔයාට වැඩක් නෑ රයන්. මම ඒක බලා ගන්න. මම රයන්ට පැනලා එළියට පැස්සා. මම ඩොක්ටර් කෙනෙක් ළඟට ගියේ තනියම. රිපෝට්ස් එනකම් මම බයෙන් හිටියේ. ඩොක්ටර් රිපෝට් එක බලලා ලොකු හුස්මක් ගත්තා. සෙනුරි ඔයාට තියෙන සුව කරන්න බැරි සමාජ රෝගයක්. මේක ඔයාගේ ඇඟ පුරාම පැතිරිලා. ඔයා තාම වැඩිකල් ජීවත් වෙන්නේ නෑ. ඒ වචන මගේ කන් අඩි පලන්න වගේ ඇහුණා. මම පාට පැස්සේ පිස්සියෙක් වගේ. රයන් මාව හොයාගෙන ආවා. එයාට මම හැමදේම කිව්වා. ඒ සෙනුරි ඔයා මෙහෙම කළේ. මම ඔයාට හැමදේම දුන්නා නේද? රයන් ඇඬුවා. මම දන්නේ නෑ රයන්. මට සල්ලි ඕන වුණා. මට මාෂක්කා ඉස්සරහ දිනන්න ඕන වුණා. ඒත් මම පැරතුණා. රයන් මාව ගෙදරින් එළියට දැම්මේ නෑ. ඒත් එයාගේ ඇස තිබුණ ආදරේ වෙනුවට දැන් තිබුණේ ලොකු පිළිකුලක් විතරයි. මට ඒක ඉවසන්න බැරි වුණා. මම රෑක හොරෙන්ම ඒ මාලිගාවෙන් එළියට පැස්සා. මම ආයෙත් ආවේ කොටුව ස්ටේෂන් එකට. සිරිසේන මම දැන් නෑ. වැසිකිළිය බලාගන්න වෙන කෙනෙක් ඉන්නවා. මම බංකුවක් උඩ වාඩි වෙලා අහස දිහා බැලුවා. මගේ අතේ තිබෙන සල්ලි මිටි මම එතන හිටපු යාචකෙක්ට දුන්නා. පක්ක හරි මම කියෙත් අම්මගේ පාරෙමයි. මම හිතුවේ මම හරි දක්ෂයි කියලා. ඒත් මම කළේ මාම විනාශ කරගත් එක. ඈතින් කෝච්චිය ගහන්න ඇහෙනවා. මම රේල් පීල දිහාවට ඇවිදගෙන ගියා. මට රයන්ගේ හිනාව මතක් වුණා. ඒත් එක්ක මාෂක්කා කම්බුලට ගහපු පාර මතක් වුණා. ජීවිතේ කියන්නේ මහ පුදුම සෙල්ලමක්. අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. මම ඇස් දෙක පියාගත්තා. මට ඕනේ වුණේ මේ හැම වේදනාවකින්ම නිදහස් වෙන්න. අම්මා මැරුණේ මේ වගේම තනියම වෙන්නේ නැති. මම අන්තිම වතාවට අම්මා මතක් කළා. අම්මේ මම ඔයා ගාවට එනවා. ඒත් එක්කම මුළු ලෝකෙම කලවර වුණා. මම පරාද වුණ තවත් එක ගැහැණු ආත්මයක් විතරයි.